නුවරඑළියේ අහස එදින අලු පැහැති වලාකුළු වලින් බරව තිබුණි. කඳු මුදුන් අතරින් රිංගා සීතල මීදුම තේවතු යායන් වසා ගනිමින් නිම්නය දෙසට ගලා ආවේය. වසර 100කට වඩා පැරණි සඳ සෙවන වලව්ව පිහිටා තිබුණේ මේ මීදුම් සලුවෙන් නිරන්තරයෙන් වැසී ගිය හුදෙකලා කඳු ගැටයක් මතය. එහි රතු පැහැති වහලයත් වික්ටෝරියානු පන්නේ ගෘහ නිර්මාණ ශිල්පයත් පෙන්눔 කළේ අතීතයේ පැවති ප්‍රෞಢත්වයයි. ලක්ෂාන්සිය පැරණි මෝටර් රථය වලව්වේ බොරළු ඇතිරු ඉදිරිපස මිදුලේ නතර කළේය. රථයේ එන්ජිම නතර වූ පසු අවට පැතිර ගියේ දැඩි නිහඬතාවයකි. ඇසෙන්නට තිබුණේ ඈතින් නැසුණු වඳුරන්ගේ කෑ ගැසීමක් සහ පයින් ගස් අතරින් හමා සුළඟේ මැසිවිල්ලක් පමණි. මීදුම කෙතරම් තදද යත් අඩි කිහිපයකට එපිටින් නැති කිසිවක් පැහැදිලිව පෙනුනේ නැත. ඔහු මෙහි පැමිණියේ සිය වාස්තු විද්‍යා පශ්චාත් උපාධි නිබන්ධනය සඳහා පැරණි වලව්වල ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳ තොරතුරු සොයා ගැනීමටය. වලව්වේ විශාල තේක්කලී දොර මද හඩ නගමින් විවෘත විය. ඒ ඉදිරියේ සිටියේ අභිමානවත් පෙනුමක් ඇති කාන්තාවකි. ඇය කුමුදු මැණිකය. ඇය හැඳ සිටි ලා දම්පැහැති සාරිය ඇගේ සුදු පැහැති සමටත් නුවරඑළිය සීතලටත් අපූර්ව සංකලනයක් එක්කලිය. ඇගේ දෑස් තුල වූයේ හඳුනාගත නොහැකි අභිරහස් බවකි. ලක්ෂාන් මහත්තයා වෙන්නේ ඇති. එන්නේ එතලට. මේ දවස්වල හවසට මීදුම ගොඩක් තදයි. ඇය පැවසුවේ මෘදු නමුත් ගාම්භීර හඬකිනි. ලක්ෂාන් ඇය පසුපසින් වලව්ව ඇතුළට පිය නැගුවේය. එහි ඇතුළත වූයේ පරණ ලී බඩු, පැරණි පොත් සහ වියලි මල් වලින් පැන නැගුණු අමුතුම සුවඳකි. බිත්ති පුරා එල්ලා තිබූ තෙල් සායම් සිතුවම් අඩ අඳුරේ වුවද ජීවමාන ලෙස පෙනුනි. කුමුදු ඔහුට වෙන්කර තිබුණේ උඩුමහලේ කෙළවරක පිහිටි විශාල ජනේල සහිත කාමරයකි. මේ කාමරේ ඔයාට ඕන කරන නිදහස තියෙයි. මේ ජනේලෙන් පේන්නේ හෝටන් තැන්න පැත්ත. හැබැයි රෑට මේ ජනේල වහලා තියන්න. සීතල හරිම දරුණුයි. ඇය ඔහුට උපදෙස් දුන්නාය. පළමු දින කිහිපය ගෙවී ගියේ ලක්ෂාන් සිය පරීක්ෂණ කටයුතු වල නිරත වෙමිනි. කුමුදු මැණිකේ ඊටමත් සංසුන් සහ සැලකිලිමත් කාන්තාවකි. ඇය උදෑසනම ඔහු වෙනුවෙන් උණුසුම් කිරිතේ කෝප්පයක් සහ නුවරඑළියේ එළවලු මිශ්‍ර නැවුම් ආහාර පිළියෙල කළාය. ඔවුන් අතර ඇති වූයේ කෙටි නමුත් අර්ථවත් සංවාදයන්ය. මේ වලව්ව හරිම අමුතුයි මැණිකේ. මේකේ හැම බිත්තියක්ම කතාමක් කියනවා මගේ මට දෙනෙන්ඩි. ලක්ෂාන් දිනක් උදෑසන ආහාරය ගනිමින් සිටියේදී පැවසියා. කුමුදු මද සිනහවක් පෑවාය. වලව්වකට වඩා මේක මතකයන් ගබඩාවක් ලක්ෂාන්. සමහර මතකයන් ජීවතුන් අතර නැති වුණත් ඒවා මේ බිත්ති ඇස්සේ සැරිසරනවා. ලක්ෂාන්ට දැනෙන්නට උයේ කුමුදු මැණිකේද ඒ මතකයන් වලම කොටසක් බවයි. ඇය කිසි විටකත් අනවශ්‍ය ලෙස ඔහුට බාධා කළේ නැත. නමුත් ඇගේ නිහඬ පියවර වලව්ව පුරා සැරිසරන හඬ ඔහුට නිතර ඇසුණි. සෑම දිනකම රාත්‍රී 10 පසු වූ විට වලව්වේ ශාලයේ තිබූ පැරණි පියානෝවෙන් ඊටමත් සියුම් සංගීත ස්වරයක් පැතිරෙන්නට විය. ඒ සංගීතය සතුට ප්‍රකාශ කළේ නැත. එයින් පිටු වූයේ ගැඹුරු හුදෙකවාවක සහ අතීත වේදනාවක ස්වරයන්ය. ලක්ෂාන් සිය ඇඳ මත වැතිරි මේ සංගීතයට සවන් දුන්නේය. එය කෙතරම් ආකර්ශනීයද යත් ඔහුට නොදැනීම නින්ද ගියේ ඒ සංගීතයේ රිද්මයටය. එක් වර්ෂා සහිත රාත්‍රියක ලක්ෂාන්ට නින්ද නොගියේය. ඔහු සිය කාමරයෙන් එළියට පමින උඩුමහලේ අත්වාරු ආසල සිට පහළ බැලුවේය. පියානෝ ආසල වාඩි වී සිටියේ කුමුදුය. කාමරයේ තිබූ එකම ඉටිපන්දම් දැල්ලෙන් ඇගේ සෙවණැල්ල බිත්තිය මත විශාලව පෙනුනි. ඇගේ ඇඟිලි පියානෝවේ යතුරු මත නටන අයුරු ඉතාමත් කලාත්මක විය. ඇය වාදනය කළේ විලියම් ෂේක්ස්පියර්ගේ කවියක් සංගීතයට නැගුවක් වැනි ඉතාමත් හැඟීම්බර ස්වරයකි. හදිසියෙම ඇය වාදනය නතර කර ඔහුව දෙස බැලුවේ නැතිවම මෙසේ පැවසුවාය. ලක්ෂාන්, අයි තවමත් ඇහැරිලා? මගේ සංගීතය ඔයාගේ නිදහසට බාධාවක්ද? ලක්ෂාන් පඩිපෙළ බැස ඇය ආසලට ගියේය. නෑ මැණිකේ, ඒ සංගීතය හරිම ලස්සනයි.
මට දැනෙන්නේ ඒක හරියට ආත්මයක කටහඬක් වගේ. කුමුදු හෙමින් නැගිට්ටා. ඇය ලක්ෂාන් අසලට පැමිණෙන විට ඇගේ සිරුරෙන් වහනේ වූ සඳුන් සුවඳ සහ නුවරඑළියේ සීතල මුසුමි අමුතුම ප්‍රබෝධයක් ඇති කළේය. සමහර දේවල් වචනින් කියන්න බැහැ ලක්ෂාන්. මගේ හිතේ තියෙන පාළුව මම පිට කරන්නේ මේ පියානෝවෙන්. පසුදින ලක්ෂාන් වලව්වේ පුස්තකාලයේ පරණ ලිපිලේඛන පරීක්ෂා කරමින් සිටියේය. එහි තිබූ පැරණි ඡායාරූප ඇල්බමයක් ඔහුගේ නෙත ගැටුණි. ඔහු එය පෙරලා බලන විට එක් ඡායාරූපයක් අසල ඔහුගේ දැස් නතර විය. එහි සිටියේ කුමුදු මැණිකේ සහ තවත් තරුණයෙකි. ලක්ෂාන් පුදුමයටපත් වූයේ ඒ තරුණයාගේ රුවදුටු විටය. ඔහු සහ ලක්ෂාන් අතර තිබූ සමානකම විශ්මිතය. ලක්ෂාන්ගේ දැස්, ඔහුගේ කෙස් කලඹ සහ hina වෙන විලාසය පවා ඒ ඡායාරූපයේ සිටි පුද්ගලයාට ඉතාමත් සමාන විය. කුමුදු මැණිකේ නිහඬවම ඔහු පිටුපසින් පැමිණි සිටියාය. "ඒ මගේ සැමියා, රාජේන්ද්‍ර." ඇගේ හඬ වෙවුලන්නට විය. "ඔහුට මොකද වුනේ?" ලක්ෂාන් ඇසුවේ අනුකම්පාවෙනි. "මීදුම. නුවරඑළියේ මීදුම හරිම අද්භූතයි ලක්ෂාන්. මීට අවුරුදු 15කට කලින් මේ වගේම මීදුම් සහිත දවසක ඔහු තේවත්ත පරීක්ෂා කරන්න ගියා. ඊට පස්සේ කවදාවත් ඔහු ආපහු ආවේ නෑ. හැමෝම කිව්වේ ඔහු කඳු ගැටයකින් වැටෙන්නේ නැති කියලා. හැබැයි මගේ හිත කියන්නේ ඔහු තවමත් මේ මීදුම් අස්සේ කොහේ හරි සැරිසරනවා කියලා." ලක්ෂාන් තුල ඇය කෙරෙහි ඇති වූයේ දෙඩි ලෙන්ගතුකමකි. ඇය වසර 15ක් තිස්සේ ජීවත් වන්නේ නැති වූ මතකයක් සමගය. ඔහු ඇගේ උරහිස මත සියාත තබා ඇයව සනසන්නට උත්සාහ කළේය. ඒ මොහොතේ කුමුදුගේ සිරුර මදක් ගැස්සී ගියේය. වසර ගණනාවකට පසු ඇයට දැනුණු ඒ පිරිමි ස්පර්ශය ඇගේ හදවතේ අගුලුලා තිබූ බොහෝ දේ අවදි කළාක් මෙනි. "ඔයා මට පේන්නේ ඔහු ආපහු ආවා වගේ ලක්ෂාන්. ඔයාගේ දැස්වල තියෙන්නේ ඔහුගේම බැල්ම." ඇය ලක්ෂාන්ගේ දැස් දෙස ගැඹුරින් බැලුවාය. ඒ බැල්ම තුල තිබුණේ ආශාවකට වඩා අහිමි වූ දෙයක් නැවත ලැබුණු විට ඇතිවන මහා සහනයකි. එදින රාත්‍රියේ කාලගුණිය ඊටමත් දරුණු විය. සුළඟ පයින් ගස් හරහා හමා ආවේ මහා විලාපයක් මෙනි. අකුණු ගසන සෑම විටකම බලව්වේ විශාල කාමර ආලෝකයෙන් පිරී ගොස් නැවතත් අන්ධකාරයේ ගිලී ගියේය. හදිසියේම විදුලිය විසන්දි විය. ලක්ෂාන් සිය කාමරේ ඉටිපන්දමක් දල්වාගෙන පොතක් කියවමින් සිටියේය. හදිසියේම ඔහුගේ දොරට තට්ටු කරන හඬක් ඇසුණි. දොර විවෘත කරන විට ඒ ඉදිරියේ සිටියේ කුමුදුය. ඇය සිටියේ තදින් බියටපත් වෙමිනි. "ලක්ෂාන්, මට තනියම ඉන්න බයයි." "අකුණු ගහනකොට මට දැනෙන්නේ මේ වලව්ව කඩා වැටී කියලා." ඇය හතිලමින් සිටියාය. ලක්ෂාන් ඇයට ඇතුළට එන ලෙස ඇරයුම් කළේය. ඔවුන් දෙදෙනා කාමරේ ජනලයේ අසල තිබූ සෝපාව මත වාඩි වූහා. පිටතින් ඇසෙන වැස්සේ රිද්මය ඔවුන්ගේ සංවාදයට පසුබිම් සංගීතයක් විය. ජීවිතය කියන්නේ හරිම අමුතු දෙයක් නේද මැණිකේ? අපි හැමෝම කොහේ හරි අතරමං වුණ මිනිස්සු. ලක්ෂාන් පැරසුවේය. "ඔව් ලක්ෂාන්. සමහර වෙලාවට අපි ආදරය කරන අය අපිට වඩා වේගයෙන් දුවනවා. අපිට ඉතුරු වෙන්නේ ඒ අය දුවපු පාරේ ඉතුරු වුණ සලකුණු විතරයි." ඇය සිය හිස ලක්ෂාන්ගේ උරහිස මත තැබුවාය. ඒ මොහොතේ ඔවුන් දෙදෙනා අතර ඇති වූයේ ශාරීරික ආකර්ෂණයකට වඩා ගැඹුරු ආත්මීය සංනිවේදනයකි. ලක්ෂාන්ට ඇගේ කෙස් කලඹෙන් හමන සුවඳත් ඇගේ ශරීරයේ උණුසුමත් දැනෙන්නට විය. වලව්වේ සීතල එදින රාත්‍රියේ ඔවුන්ට දැනුනේ නැත. ඔවුන් පැය ගණනාවක් තිස්සේ ඔවුන්ගේ අතීතය, බලාපොරොත්තු සහ හුදෙකලාව ගැන කතා කළා. කුමුදුට ලක්ෂාන්ගේ ඇසුර තුලින් ලැබුණේ වසර ගණනාවකට පසු ඇයට අහිමි වූ ආරක්ෂාවයි. ලක්ෂාන්ට ඇය තුලින් පෙනුනේ ආදරය සහ පරිණත භවයේ අපූර්ව සුසංයෝගයකි. එදින රාත්‍රිය ඔවුන් දෙදෙනාගේම ජීවිතවල නොමැකෙන මතකයක් ඉතිරි කළේය. පසුදින උදෑසන කුණාටුව පහව ගොස් තිබුණි. හිරු කිරණ මීදුම අතරින් රිංගාවිත් වලව්වේ බිම්මහල ආලෝකවත් කළේය. කුමුදු මැණිකේ එදින පෙර නොවූ විරු ලෙස ප්‍රබෝධමත්ව සිටියාය.
ඇය තම නිදන කාමරේ තිබූ විශාල බෙල්ජියම් කණ්ණාඩිය ඉදිරිපිට සිටගෙන සිය කොණ්ඩය සකසමින් සිටියාය. ලක්ෂා නැගේ කාමරේ විවෘත දොර අසලින් යද්දී ඇයව දුටුවේය. ඔවුන්ගේ දැස් කණ්ණාඩිය තුලින් හමුවිය. ඇය සිනහ වූවාය. ඒ සිනහව තුල වූයේ සියලු දුක්තෝමනස්යන් පළවා හැරී සහනයකි. අද මීදුම ඉක්මනටම ඉවර වුණා නේද ලක්ෂාන්? ඇය රැසුවේ සිය සාරි පොට සකසමිනි. ඔව් මැනිකේ. මට හිතෙන්නේ මීදුම අස්ය තිගුණු හුගක් ප්‍රශ්නවලට අද උත්තර හම්බ වෙලා. ලක්ෂාන් ඇය අසලට ගොස් පැවසියා. ඔවුන් දෙදෙනාම එකිනෙකාට ආදරය කරන බව ප්‍රකාශ කළේ නැත. නමුත් ඔවුන්ගේ හැසිරීම් තුළ ඒ බැඳීම දැඩිව මුල් බැස තිබුණේ. වලව්වේ සේවකයන් පවා ඔවුන් අතර ඇති වූ ඒ අමුතුම වෙනස නිරීක්ෂණය කළහා. කුමුදුගේ මැලවී ගිය මුහුණට අලුත් පණක් ලැබී තිබුණි. ඇය නැවතත් ජීවත් වන්නට පටන්ගෙන ඇත. සති කීපයක් ගෙවී ගියේ ඊටමත් සංසුන්වය. ඔවුන් එක්ව වලව්වේ වත්තේ ඇවිදින්නට ගියා. තේ වතු අතරින් වැටි ඇති පටු මාවත්වල ඇවිදි යන විට ඔවුන් දෙදෙනා හරියට කාලය අමතක කළ පෙම්වතුන් දෙදෙනෙකු මෙන් විය. සමාජ සම්මතයන් හෝ වයස්පරතරයන් ඔවුන්ට බාධාවක් නොවිය. ඔවුන් සොයමින් සිටියේ තමන්ගේ හදවත්වලට අවශ්‍ය සැනසීම පමණි. ලක්ෂාන්ගේ පරිේෂණ කටයුතු අවසන් විය. ඔහුට නැවතත් කොළඹ බලා යාමට කාලය එළඹියේය. බලව්ව පුරා නැවතත් යම්කිසි ශෝකී බවක් පැතිරෙන්නට විය. ඔහු පිටත් යාමට පෙර දින රාත්‍රියේ ඔවුන් දෙදෙනා වලව්වේ සදුළු තලයට වී ඈතින් පෙනෙන නෝරේලිය නගරයේ ආලෝකයන් දෙස බලා සිටියහා. ඔයා ගියාම මම ආයෙත් තනි වෙයි නේද ලක්ෂාන්? කුමුදුගේ හඬ හීවුයේ හඩුම්බර බවකි. ලක්ෂාන් නැගේ දෑත් තදින් අල්ලා ගත්තේය. මම ගියත් මගේ හිතේ කොටසක් මේ වලව්වේ ඉතුරු වෙලා තියේ මණිකේ. මේ මතකය මගේ ජීවිතයේ තියෙන ලස්සනම පරිච්ඡේදය. ඔහු ඇගේ නළල මත සියුම් හාදුවක් තැබුවේය. එය ලිංගිකත්වයට වඩා ඉහළින් වූ ආත්ම දෙකක එකතුවීමක් වැනි විය. එදින රාත්‍රියේ ඔවුන් දෙදෙනා අවසන් වරට පියානෝව අසල වාඩි වූහා. කුමුදු වාදනය කළේ ඊටමත් සංසුන් ස්වරයකි. ඒ ස්වරය තුළ නැවත හමුවෙමු යන පණිවිඩය ගැබ්ව තිබුණි. වලව්වේ ජනේලෙරෙදි සුළඟට ලෙල දෙමින් තිබුණි. මේසේ මත තිබූ පහනක දැල්ල නිවී යන්නට ආසන්නව තිබුණි. ඔවුන් දෙදෙනා ඒ නිහඬතාවය තුළ එකිනෙකාගේ හද ගැස්මට සවන් දුන්හා. ලෝකය ඔවුන්ගෙන් ඈත් වී එදි බවත් මේ මොහොත පමණක් සත්‍යයක් බවත් ඔවුන්ට හැඟුණි. පසුදින උදෑසන ලක්ෂාන් සිය ගමන්මලු මෝටර් රථයට පටවා ගත්තේය. කුමුදු මැණිකේ වලව්වේ පඩිපෙළ මත සිටගෙන බලා සිටියාය. මම යන්නම් කුමුදු. ඔහු ඇයව පළමු වරට නමින් ඇමතුවේය. ඇය සිනහවුවාය. යන්න ලක්ෂන්. හැබැයි මේ කතාව මේ වලව්වෙන් එළියට අරන් යන්න එපා. මේක අපේ රහසක් විතරක් වෙන්න ඉඩ දෙන්න. ලක්ෂාන් රථය පනගැන්විය. ඔහු වලව්වෙන් ඈතට යන විට පසුපස කැඩපතින් දුටුවේ මීදුම අතරින් සඳ සෙවන වලව්ව හෙමින් හෙමින් මැකී යන අයුරුය. වලව්වේ සඳලුතලයේ සිට තවමත් ඔහු දෙස බලා සිටින කුමුදුගේ රූපය මීදුමට දියවී ගියේය. ඔහුගේ සිතේ රැඳී තිබුණේ එකම එක දෙයකි. ඒ ජීවිතයේ සැදෑ සමයට එළබෙන කාන්තාවකක තිබූ හුදෙකලාවට. තරුණ හදවතක තිබූ සෙනෙහස මුසු වූ අපූර්ව ආදර කතාවයි. සමහර ආදර කතාවලට විවාහයක් හෝ සදාකාලික එකටුවීමක් අවශ්‍ය නැත. ඒවා හුදෙක් මතකයන් ලෙස කාලය සමග ගලා යයි. අදටත් නුවරඑළියේ සීතල මීදුම දකින සෑම විටකම ලක්ෂාන්ට කුමුදු මැණිකේගේ සඳුන් සුවඳ දෙනෙන්නට වෙයි. වලව්වේ පියානෝවෙන් නගුණු ඒ විප්‍රයෝගී ස්වරයන් ඔහුගේ කන් අසල දෝංකාර දෙයි. සමහර රහස් මීදුම විසින් සංගවාගත්තද ඒව හදවත් තුළ සදාකාලිකවම ජීවත් වෙයි.